අපිට එදිනදා ජීවිතයේදී එක එක වර්ගයේ මිනිස්සු හම්බෙනවා. ඉතින් මේ හම්බෙන මිනිස්සු අතරින් වැඩිපුර කතා කරන කෙනෙක්ට වඩා ටිකක් නිශ්ශබ්දව පාඩුවේ ඉන්න අයට අපි වැඩිපුර ආකර්ෂණය වෙන්නේ ඇයි කියලා ඔයාලා දන්නවද? මේකට සරල උත්තරයක් කිව්වොත් මේ නිශ්ශබ්ද පුද්ගලයා ගැන අපි අපේ මනසෙන්ම කතාවක් හදාගන්නවා. ඒ කියන්නේ එයා මොන වගේ කෙනෙක්ද? එයා මොනව හිතනවද? මොනව කරනවද? ඒ වගේ දේවල් ගැන අපි අපේ හිතින්ම ඉමේජ් එකක් එයා ගැන මවා ගන්නවා. අපි මේ පුද්ගලයා ගැන මවා ගන්න ඉමේජ් එක කොහොම වුණත් ඒක ගැන අපි හරියටම කියන්න දන්නේ නැති නිසා අපේ හිතේ පොඩි කුතුහලයක් ඇති වෙනවා ඒ ගැන. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මිනිස්සු මේ කුතුහලයේ තියෙන තැනට ඉබේම ඇට්‍රැක්ට් වෙනවා. මේ අතරින් වැඩිපුර කතා කරන පුද්ගලයෙක් ප්‍රෙඩික්ටබල්. ඒ කියන්නේ ඒ වගේ පුද්ගලයන් ගැන රූපයක් අපිට මැවෙන්නේ එයා කියන කරන දේවල් වලින්. ඉතින් මේ පුද්ගලයාගේ ගොඩක් දේවල් අපි දැනගන්නවා. කොහොම වුණත් මේ නිශ්ශබ්ද පුද්ගලයා ටිකක් පවර්ෆුල්. මොකද ඔවුන්ගේ නිශ්ශබ්දතාවයේ අර්ථය, බලය, ගැඹුර ගැන අපි ගොඩක් වෙලාවට හිතනවා. කොහොම හරි මේ අතරින් ඔයා නිශ්ශබ්ද පුද්ගලයෙක්ද? එහෙමත් නැත්නම් නිශ්ශබ්ද පුද්ගලයන්ට ආකර්ෂණය වෙන කෙනෙක්ද?